පොහෝ දිනය නිමිත්තේ ඊසි ඉංජිනේරිං ආයතනයෙන් සංවිධානය කරනු ලබන සඳහන් සිසිලස වෙසක් වැතිගී වැඩසටහන වෙත පැමිණ සිටින ඔබ සැම ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ලෝකයට අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය සහ සදාචාරය දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරන මේ පින්බර වෙසක් සමයේ අනන්ත වූ බුදුගුණ සහ සදහම් පණිවිඩය සංගීතයෙන් ඉදිරිපත් කරමින් ඔබගේ සිත් තුළ ශ්‍රද්ධාව සහ ආධ්‍යාත්මික සැනසීම ඇති කිරීම මේ වැඩසටහනේ අරමුණයි. සියල්ල ආරම්භ කිරීමට ප්‍රථමව ආරම්භක අදහස් දැක්වීම සිදු කරන ලෙස අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ඉදිකඩුල්ල මහතාට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ අපි වාර්ෂිකව කරන අතන වාර්ෂික නෙමෙයි මේක ගිය පාර ක්‍රිස්මස් කැරොල් එකෙන් තමයි පටන් ගත්තේ. මම හිතන්නේ ඉස්සරහට අපි හැම අවුරුද්දම මේ භක්ති ගීත ප්‍රසංගය පවත්වමු. මොකද මේක අප ආයතනයේ තියෙන අනිත් එක්ස්ට්‍රා කරිකුලර් වැඩවලින් එකක් ස්පෝර්ට්ස් එක වගේම මේකත් හැම අවුරුද්දම පවත්වමු. මම හිතන්නේ මේ අවුරුද්දේ හේෂාන් ඇතුළු ටීම් එකක් තමයි මේක ඕගනයිස් කරේ සහ කියුරික්ගේ ටීම් එකක් එක්ක අපි අද මේ වගේ දෙයකින් බලාපොරොත්තු වෙන අපි ඔක්කොම එකතු වෙලා එක පැත්තකින් අපි වෙසක් උත්සවයෙන් ගායනා කරනවා වගේම අපි අතරේ තියෙන සම්බන්ධතා සහ සම්පූර්ණතා අලුත් කර ගැනීම. ඉතින් ඒකම අපි බලමු අද මේ ගත්ත ආරම්භය අපි අවුරුද්දෙම දිගට බරන් ගිහිල්ලා මේකට වඩා ඉහළ තැනකට ගෙනහිල්ලා මේ ප්‍රසංගය පවත්වන්න හැකියාව ලැබේවා කියලා. බොහොම ස්තුතියි මේක ඕගනයිස් කරපු හැමෝටම විශේෂයෙන් කම්පැනි හෙඩ්ලට HR ඩිපාර්ට්මන්ට් එකට සහ ඒ සඳහා මහන්සි වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. අපි අපගේ ටීම් එකේ දක්ෂතා බලමු. බොහොම ස්තුතියි. අර්ථවත් වෙසක් දින පණිවිඩයක් අප වෙත සමීප කර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ඉදිකඩුල්ල මහතාට අපගේ ස්තුතිය පිරිනමනවා. වෙසක් පොහොය දිනය කියන්නේ අපේ ජීවිතවලට යහපත් සිතුවිලි එකතු කරගත යුතු දවසක් වගේම මෛත්‍රිය, ඉවසීම සහ සහයෝගය අපේ ජීවිත තුළ පුරුදු කිරීමේ සැබෑම වෙසක් පණිවිඩයක් ගෙන දෙන්න. එසේනම් සඳහන් සිසිලස බැතිගී වැඩසටහන අපේ සිත් නිවාලන සොඳුරු අත්දැකීමක් කරගනිමු. දැන් අප සූදානම් වන්නේ සඳහන් සිසිල වැඩසටහන මෙසේ ආරම්භ කිරීමටයි. Mala
නගන්නේ විස්තරගෙන මෛත්‍රී සහ කරුණාවෙන් පිළිබඳ අර්ථවත් දෙකක්. සඳහන් මෙච්චර ගුණාගත කීකේ රකින්නට ඔබට ආරාධනා කරනවා.
අපේ බතිගේ ප්‍රසංගයේ ඊළඟ කොටස ආරම්භ කිරීමටයි දැන් සූදානම්. බුදු සසුනේ ශාන්තත්වය, සෝබා දහමේ නිහින සුන්දරත්වය සහ සඳහවත් සිතක පහන් හැඟීම් මනරන් ලෙස ගෙනෙමින් සංසොන්න ගලා යන ගඟක් වගේ අපේ සිත් නිවාලන මීළඟ ගීතය වැලි තල අතරේ හිමිහිට බසිනා. එසේනම් සිත් නිවී සැනසෙන මෙම අර්ථවත් බැති ගීතය සදහැසිතින් රස විඳීමට ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
කරුණාවේ අසීමිත සෙනෙහස සහ මනුෂ්‍ය ජීවිතයට ලබා දුන් ආලෝකය සිහිපත් කරන සංවේදී බැති ගීතයක් රස විඳීමටයි මේ සූදානම. මෙම ගීතය තුළින් බුදුරජාණන් වහන්සේගේ කරුණාබර දෑස් ලොව සියලු සත්‍යයන් වෙත යොමු වූ අයුරු භාවනාවන්ත ලෙස කියා පානවා. සදහම් සිසිලස බැතිගී වැඩසටහන අවසන් කරමින් අපේ කණ්ඩායමේ අවසාන ඉදිරිපත් කිරීම නිදුකාණනී යොමා බුදුනි. පින්බර වෙසක් බැතිගේ ප්‍රසංගය සාර්ථක නිමාවට පත්වන නිමිතේ මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය සහ දායකත්වය ලබා දුන් සියලු දෙනා වෙත හිතවේදීත්වය පළ කරමින් ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා ප්‍රධාන සංවිධායක හේෂාන් තාරක මහතා වෙත ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ භක්ති ගීත ප්‍රසංගයේ ප්‍රථම දවසට මේ සංවිධානය කළේ කැරොලිකින් පස්සේ. ඉතින් මට සහයෝගය දක්වපු හැමෝටම ස්තුතියි. මට මේ වෙලාවේදී වත්තන්න කියලා කියපු වෙලාවේ ඉඳන් අද අදිත් සර්, ශිෂ්ට බන්දුල එතකොට හැමෝම මට ලොකු සහයෝගයක් දැක්වුවා. ඒත් එක්කම මගේ ටීම් එකේ නුවන්ති ඒ වගේම අවිෂා සෑහෙන දවක් දැක්වුවා මේ ආදරය කරගන්න. ඒත් එක්ක මෙතන හැමෝම මේ ඩෙකොරේෂන් කරන්න, එතකොට මේ වතුගීත පුහුණු වෙන්න හැම කෙනෙක්ම තමන්ගේ කාලය වැය කරලා සහභාගී වුණා. ඒ හැමෝටම thank you කියලා කියනවා. ස්තුතියි. ඒත් එක්කම කිව්බික් එකේ ආයත් මෙතනට ආවා. ඒකට ස්තුතියි සහයෝගයට.
ඉතින් විශාල් මිස් thank you මේකට සහයෝගයට දැක්වුවාට එහෙනම් ලබන පාරත් දැන් මේකෙන් උන අඩුපාඩු හදාගෙන ලබන පාරත් ඊට වඩා හොඳට භක්තියදී කරන්න අනිවාර්යයෙන් අපි අවසන් කරනවා හැමෝටම thank you